මෙතුමාගේ කීර්තිය මම හොඳටම දකිනවා යුරෝපේ මම යද්දි. ඔබතුමාගෙන් තමයි වැඩි හරියක් කට්ටිය අහන්නේ. ඇමරිකාවේ ගියත් එහෙමයි. ඉතින් ඒ කීර්තිය අපිට ගොඩක් වටිනවා. ඇවිල්ලා අපේ ලංකාවට ඉතාම අගනා සේවයක් කරන මැඩික් විද්‍යාර්ථී. ලෝකෙම පිළිගත් විද්‍යාර්ථයෙක්. මට කියන්න අපේ ડોક્ટર සොයිසා කියලා අපි සාමාන්‍යයෙන් හැම වෙලෙම කියන්නේ. ડોક્ટર සොයිසා මොකද්ද මේ වගේ ෂෝ එකක ඔබතුමා දකින්නේ මේ රත්න විද්‍යාර්ථී විදිහට අපිට මොකක්ද තියෙන වැදගත්කම? ඔව් ප්‍රතිපේම කියනවා මම මේ ෆැෂන් ෂෝ එකේ අදීන ආරම්භක සංවිධායකයෙක් වශයෙන් මූලික අධීරේ මම ලොකු වෙනසක් තියෙන මේ දෙනකොට. මේ දක්වනකොට අපේ ප්‍රදර්ශනකරුවන්ගේ ඩිස්ප්ලේ කිරීම ඉතාමත් උසස් සත්‍යයක තියෙනවා. අන්තර්ජාතික ලෙවල් එකට. ඒ වගේම මම දකින්නේ හුඟක් හොඳ වටිනා මැණික් වර්ග ෂෝ එකේ තියෙනවා. ඒ ගැනුම් කරුවන්ට හොඳ choice එකක් තියෙනවා. ඒක ඔක්කොම වගේ ඩිස්ප්ලේ කරලා තියෙනවා. හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම quality එකත් හොඳයි. ඩිස්ප්ලේ ඒ ඔක්කොම හොඳයි. සුපර්. මොකද මිනිහෙක් විදන් කරගෙන ලංකාව වගේ දුර පළාතක ඉන්නේ යම් කිසි දෙයක් ගන්න ගන්න බලලා යන නෙවෙයිනේ. ඒක හුඟක් වෙලාවට දැන් අපි බැලුවොත් අපේ ළම මිනිස්සු ගිහලා පිටරට චයිනා අරගේ එක්ස්පීරියන්ස් කරනවා. ඒ වගේ ඉන්නකොට ඉතින් හොඳ quality එක බඩු ගෙනියන්නේ නැහැ. අනිවාර්යයෙන්. මෙතන එහෙමනේ මෙතන ලොකු තරගකාරීත්වයක් තියෙනවා. ඒක නිසා මේ අය හැමෝම දැනගන්නවා තමා විශේෂයෙන් පෙන්වන්න හොඳ පිරිසිදු ලස්සනක් තියෙන හොඳ quality මැණික් ගන්න තමයි තියෙන්නේ. ඔව් එතකොට අපි තව එකක් කියනවා දැන් මේකේ අපේ ලංකාවේ මැණික් වලට වඩා අපි දන්නවා මේ අනිත් මැණික් වර්ගයක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය සැෆයර් තමයි මූලිකත්වයෙන් ප්‍රොමෝට් කරන්නේ. සැෆයර් වලට අමතරව මෙතන අපි දකිනවා ටැන්සනයිට් වර්ග, සවරයිට් වර්ග, ඒ වගේ වර්ග ඔක්කොම තියෙනවා. ඔව්. ආදි වශයෙන් ඒක නිසා ඕනම වර්ගයකට පිළිය ඕන වර්ගයේ ගැනුම් කරුවට සුදුසු බාහිර මෙතන තියෙනවා. කැල්බේට් වර්ග ගන්න ඕන නම් කැල්බේට් වර්ග කරන කම්පැනි තියෙනවා. සිංගල් ගල් තියෙනවා. ඒ අය තියෙනවා. ඒක නිසා එතන නැත්නම් හීට් ගල් තියෙනවා. නෝ හීට් ගල් තියෙනවා. ඉතින් විශාල ලොකු choice එකක් තියෙනවා. දැන් අපේ අලුතින් මේ ජෙමොලොජි හරි ට්‍රේඩින් ජෙමොලොජි එක ඉගෙන ගන්න ළමයෙක්ට මේ වගේ තැනකින් මොන වගේ දෙයක්ද ගන්න පුළුවන් නොලෙජ් එකක්ද ගන්න පුළුවන්? ඒගොල්ලන්ට දැනගන්න පුළුවන් මොකක්ද මේ මැණික්ක් කියන්නේ කියන එකට හොඳ අවබෝධයක් ලැබෙන තැනක් තමයි මේක. මැණික් කියන්නේ කීපයක් තියෙනවා නේ. මැණික් කියන්නේ මොකද්ද? ලස්සන දුර්ලභ දෙයක් අපි දන්නවා නම් ලස්සන ඒකෙත් බලමු. බලන හැම ලස්සනයි. එකට එකක් තරගියක්. ඉතින් තේරෙනවා ඒගොල්ලන්ට හොඳ අවබෝධයක් හොඳ ෆීලිං එකක්. දැන් අපි දකිනවා මේ සමහර මේ විදේශීය ගැනුම් කරුවන් බව මේ ෂෝ එකේ ඉන්නකොට විදේශීය කට්ටිය ඉන්නවා. ඉතින් ඒකට බැලුවන් පස්සේ මේ ෂෝ එක ඇතුලේ අපිට අලුතෙන් එන කෙනෙක්ට ළමයෙක්ට මේක බලලා තව හැදෙන්න ගොඩක් දේවල් තියෙනවා නේ. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. යන ඉදිරි මාර්ගේ පේනවා පැහැදිලි. ඉදිරි මාර්ගේ පේනවා. ඒ වගේ දේවල් එක්ක අපිට ගොඩක් දේවල් තියෙනවා. මම හිතන්නේ අපි ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද අපිත් එක්ක knowledge එක share කරන්න හැම වෙලේම මම බලාපොරොත්තු වෙනම පුද්ගලයෙක් ඔබතුමා අපේ ડોક્ટર සොයිසා. Thank you very much.